හායි යාළුවනේ කොහොමද? ඔයාලා හොඳින් සනීපෙන් නැතයි කියලා මං ඉතින් හිතනවා. ආදරයෙන් එකතු කරගන්නවා මේ පැත්තට ඔයාලව. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මාත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්නවා යාළුවෝ ගොඩක්. ආදරෙන් එකතු කරගන්නවා එයාලවත්. ඉතින් එන්නකෝ මේ වැස්ස දවසේ පුංචි වැඩක් තියෙනවා කරන්න. ගේයස් කරගන්න තමා. හෙට නිකිණි පුර පසළොස්වක පොහොයනේ. ඉතින් මං පෝයට කිරි ආහාර පූජා කරනවා මගේ බුදුමැදුරට. ඉතින් ටිකක් පිරිසිදු කරලා දූවිලි එහෙම පිහදාලා මොප් කරලා ගේ ටිකක් පිරිසිදු කරගන්න තමා මේ හදන්නේ. ඉතින් ඔය විදිහට මම පුටු ටික මැද්දට කරා. මගේ සාලෙත් පුටු ටිකක් පොඩියිනේ. ඉතින් පුටු ටික පැත්තට කරලා අතු ගාගෙන මොප් කරගන්න තමා ඉතින් මේ හදන්නේ. දූවිලි යන්න අතු ගාන්න කලියෙන් අපේ ටීවී ස්ටෑන්ඩ් එකත් ඔය විදිහට චුට්ටක් පිරිසිදු කරගමුකෝ. ගොඩ දූවිලි නැහැ මං අතු ගාද්දිම පිහින නිසා. එන්නකෝ යාළුවනේ මං ආසම දෙයක් ඔයාලට පෙන්නන්නද? ඔය බලන්නකෝ. මං කියවන්න ආසම පොත්. ඉතින් මං පුස්තකාල දෙකකම සමාජිකත්වය ලබාගෙන ඉන්නේ මේ හිටියට හොඳේ. ඉතින් මගේ යාළුවොත් පොත් කියවන්න ආසයි නේද? ඉතින් මම මේ පොත් කියවන්නේ ගෙදර දොරේ වැඩ කරලා විවේකී වෙලාවට. බබාලගේ ඉස්කෝලේ වැඩ කරද්දි එයාලට කියලා දීලා අමතරව නිකන් නිදහසේ ඉද්දි ඉතින් පොත් කියවනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපෝ විවාහ වෙලා දරුවොත් ඉන්නවා මෙයාලට පොත් කියවන්න වෙලාව තියනවද කියලා. ඉතින් ආස දෙයක් කරන්න කවුරුත් වෙලාව හදාගන්න පුළුවන් නේද අපි ආස දෙයකට. ඉතින් කතාවෙන් ඔන්න මං ඉතින් ඔය ටික අස් කරගෙන දූවිලි පිහදාලා මොප් කරගන්න තමා මේ හදන්නේ. ඉතින් අපි කෑම කාමරේත් මේ විදිහට අස් කරගමුකෝ මොප් කරගන්න. ඉතින් මගේ සාලෙම කොටසක තමා කෑම කාමරේ තියෙන්නේ. ඉතින් මං ඒ තල්ලු කරලා අයින් කරේ අයන් ටේබල් එක. මං එතන තමා අයන් කරන්න තියාගෙන ඉන්නේ. ඉතින් මොප් කරන්න සුදුසු පරිසරය අපි ওই විදිහට අතු ගාලා හදාගමුකෝ. මොප් කරනකොට මගේ යාළුවන්ට කරන්න මං පුංචි දෙයක් කියන්නද? මේක කරන යාළුවොත් ඇති. මොප් බකට් එකට වතුර ටිකක් දාලා ඒකට විස බීජ නාශක දාන ගමන්ම ලුණු කැට අහුරක් ඔය විදිහට දාන්නකෝ. ඔයාට තියෙනවා නම් මේකට දෙහි බින්දු කිහිපයකුත් එකතු කරන්න. ඉතින් එතකොට අපේ නිවසේ තියෙන ඍණාත්මක ශක්තියින් අයින් වෙලා හොඳ පිරිසිදු ධනාත්මක ශක්තියින් එකතු වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් කරලා බලන්නකෝ ඔයගොල්ලොත්. කරලා ඔන්න මට කියන්න ඕනේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ මොප් කරලා අතු ගාලා ඔක්කොම ඉවරයි. පුටු ටිකත් හරියටම තියාගත්තා. ඉතින් ඔය මං ඔයාලට පෙන්නුවේ මම ඉන්ඩෝර් ප්ලාන්ට් තියාගන්න පෝච්චි වලට යටින් තියෙන ප්ලේට් ටික. මං ඉතින් ඕක දරාසෙකින් තමා
ඕඩර් කරලා ගෙන්න ගත්තේ. එනකෝ අපි බුදුමැදුර චුට්ටක් පිරිසිදු කරගමුකෝ. මේකේ ලොකු දූවිල්ලක් නෑ. ඉතින් ඔය විදිහට ග්ලාස් ක්ලීනර් ටිකක් වීදුරුවට ගහලා අපි පිරිසිදු කරගමුකෝ. ඉතින් මං ආසම මගේ බුදුමැදුර මං ඔයාලට ඔය පෙන්නුවේ අපේ තාත්තා තමා මට ඕක ඔය චෛත්‍ය මට ගෙනත් දුන්නේ. ඕක ඇතුලේ තියෙන්නේ තඹ කොලයකින් ලියපු ගාථා රත්නයන්. ඉතින් තාත්තට ගොඩාක් පිං. ඉතින් මගේ වීඩියෝ බලපු කලින් යාළුවෝ නම් දන්නවා මතක ඇති මං බුදු පහන තිබ්බේ උඩ ලෑල්ලේ කියලා. ඉතින් පිරිසිදු කරන්න හරිම අපහසුයි. ඒ හින්දා තමා මම මහත්තයාට කියලා පහන් කණුවක් ගෙන්න ගත්තේ. ඉතින් බලන්නකෝ ඔය විදිහට එතන මං ලස්සනට ඉන්ඩෝර් ප්ලාන්ට් තියලා ලස්සන කරගත්තා. ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික ඉවරයි. බලන්නකෝ ලස්සනද කියලා. ඉතින් වීඩියෝ එකට ආසයි නම් ලයික් කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලට මතක් කරනවා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා මුණ ගැහෙන්න එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. කියන්න බැරි වුණානේ. ඉතින් මගේ මේ වීඩියෝ එක ලස්සනයි නම් ආදරණීය කමෙන්ට් එකක් කමෙන්ට් තීරුවේ ලියාගෙනම යන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම බුදු සරණයි.